ආයුබෝවන් කියලා පිළිගන්නවා නිශා YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන්. ඔන්න දැන් වැස්සත් අඩු වුණානේ අද. ඉතින් හරිම සතුටුයි මගේ මල් ටික hina වෙලා ඉන්නවා. දැක්කම මාර සතුටුයි. මලුත් දැන් පිපිගෙන එන්නේ. ඉතින් ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ වැව් මාළු කරි එකක් හදාගන්න විදිය. ඉතින් ඔන්න දැන් මම ඒකට ලෑස්ති වෙන්නයි හදන්නේ. මම වැව් මාළු එක දැන් පිරිසිදු කරලා මැටි භාජනයකට අයින් කරගෙන තියෙන්නේ. දැන් මම මේකට හදන්නේ මෙන්න මේ ලෑස්ති කරගත්ත ටික දාන්න. අම්මිරිස්, සුදු ලුණු, ගොරකා, රම්ප. මේ ටික දැන් මේකට දාන්න තමයි මම හදන්නේ. ඔයාලට තියෙනවා නම් කුරුඳු එහෙම දාන්න. මොකද අපේ ගෙදර කුරුඳු දැන් ඉවර වෙලා තියෙන නිසා තමයි මම මේකට දාන්නේ නැත්තේ. නැත්තම් කුරුඳු එහෙමත් දාන්න ඕන. ඒතුළු තමයි ගොඩාක් රස. ඊට පස්සේ 3-5 ටිකයි කහ කුඩු ටිකකුයි ඊට පස්සේ ලුණු කුඩු ටිකකුයි දාලා ඔන්න දැන් මම ඒ ටික දාගත්තා. දැන් මේ පෙන්නන්නේ මම ඒ දාගත්ත ටික. ඊට පස්සේ දැන් මම හදන්නේ මේක මෙන්න මේ මැටි හට්ටියේ ලිපේ තියන්න. මේ මැටි හට්ටියේ ලිපේ තියන්න හදන්නේ. හොඳට ලිපේ තියලා වතුර බේල ගන්න ඕන හට්ටියේ. වැව් මාළු මම කන්න මාස කෑමක්. මුහුදු මාළු වලට වැඩිය ගොඩක් ප්‍රිය මම වැව් මාළු වලට. මුහුදු මාළු කනව නැත්තෙමත් නෑ. ඒ වුණාට ගොඩක් මාස වැව් මාළු වලට. මෙහි වැව් මාළු ගොඩාක් තියෙනවා. මේ වැව් මාළු කියන්නේ මෙහි වැව් හැම තියෙනවනේ. ඒක හින්දා මෙහි වැව් මාළු වරදින්නේ නෑ. නගරවල ඉන්න කට්ටියට ඕනනම් වැව් මාළු සල්ලි දීලා ගන්න පුළුවන්. මොකද එහෙ නගරවලත් මේවා තියෙනවා. කොළඹ පැතිවල හැම මේ ඊට පස්සේ දැන් මම හදන්නේ මේකට තෙල් ටික දාගන්න. රත් වෙච්ච හට්ටියට තෙල් ටික එහෙම දාගන්න තමයි හදන්නේ. වැව් මාළු වලට නම් ගොඩක් ආසයි මුහුදු මාළු වලට වැඩිය. පොඩි කාලේ ඉඳන්ම පුරුදු වුණේ වැව් මාළු කාලා. ඒ නිසා වැව් මාළු වලට ආසයි. වැව් මාළු කියන්නේ ගොඩක් ගුණයි කියනවනේ මුහුදු මාළු වලට වැඩිය. වැව් මාළු නැති කට්ටියට ඉතින් මුහුදු මාළු ඉතින් හොඳයි. මොකද දන්නවද ඉතින් හැම පැත්තකම වැව් මාළු නෑනේ. දැන් ගොඩාක් දුර පැතිවල එහෙම වැව් මාළු නෑ. මේ වාර ගම්වල වගේ තමයි තියෙන්නේ වැව් මාළු. ඒක හින්දා අර ගම්වල ඉන්න කට්ටියට කන්න ලේසියි. මොකද වැව් හැම තියෙනවනේ ගම්වල. ඒක හින්දා මේ ගම් ප්‍රදේශවල ජීවත් වෙන කට්ටියට ඉතින් වැව් මාළු වරදින්නේ නෑ. මේ වැව් මාළු පොඩි බබාලට එහෙම දෙද්දි පරිස්සමෙන් දෙන්න ඕන. මොකද කටු හැම වැඩි මේ මුහුදු මාළු වලට වැඩිය. ඊට පස්සේ දැන් මේ තෙල් එක මගේ රත් වීගෙන වගේ තමයි එන්නේ. මේ තෙල් එක හොඳටම රත් වෙන්න ඕන. මේ නැත්තම් මාළු එක රස නැති වෙයි තෙල් භාගයට රත් වුණොත් එහෙම. වැව් මාළු කනකොට හොඳට ප්‍රෙෂර් එකට තියෙන මාළු තමයි අරගන්න ඕන. නැත්තම් උදේට ගෙනල්ලා හවස් වෙච්ච මාළු කන්න බෑ. අලුත් මාළු තමයි ගන්න ඕන. එතකොට තමයි මාළු එක ගොඩක් රස. මම නම් ඉතින් මහත්තයාට කියලා ගෙන්න ගන්නකොට අලුත් මාළු ටිකක් බලලා තමයි ගෙන්න ගන්නේ. නැත්තම් කන්න බෑ උයව්වට. අර උදේට ගේන මාළු ගොඩක් රසයි. දැන් මම හදන්නේ මේකට මිරිස් කුඩු ටිකක් කළු කරලා දාගන්න. මම දාන්නේ තෙල් එකටම. ඔයාලට ඕන නම් තාච්චියකට දාලා වෙනම
මිරිස් කුඩු එක 3-5 එක කළු කරලා ගන්න පුළුවන්. මම නම් දැන් ලේසි හින්දා මේ තෙල් එකට දාගෙන තමයි මිරිස් කුඩු එක කළු කරගන්නේ. මම මේ මාළු එකට දැම්මේ අමු 3-5. මොකද මම අමු 3-5 චුට්ටක් කන්න ආසයි. අර බෙදපු එක හැමතිස්සෙම කනවනේ. ඒකෙන් හින්දා අද අමු 3-5 තමයි මම මාළු එකට දැම්මේ. මිරිස් කුඩු එක විතරයි මම කළු කරගන්නේ. මොකද අර පාටට තියෙන්න ඕනනේ. ඒ නිසා දැන් මිරිස් කුඩු එක දාලා මම මේ කළු කරගන්න ගමන් තමයි ඉන්නේ. දැන් මම හදන්නේ මේ කළු කරගත්ත මිරිස් කුඩු එකට මේ මාළු එක දාගන්න. ගොඩක් මිරිස් කුඩු එක කළු කරගන්න එපා. එතකොට තිත්ත රහ ගහයි. මොකද ගානකට වගේ කළු කරගන්න. කළු කරගන්නකොට නැත්තම් කන්න බෑනේ තිත්ත රහ ගැහුවා. ඔන්න දැන් මම මාළු එක දැම්මා. දැන් මාළු එක මගේ ලිපේ හට්ටියට මම දාලා තියෙන්නේ. දැන් හදන්නේ මම මේක කවලම් කරගන්න. පරිස්සමට කවලම් කරගන්න ඕන. වැව් මාළු මුහුදු මාළු තරම් හයිය නෑ. මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. මොකද දැන් අපි දාපු මිරිස් 3-5 ඒ හැමදේම දැන් මේක කවලම් වෙන්න එපා. මේ මාළු කෑලි වලට හොඳට මිරිස් 3-5 වදින්න ඕන. එතකොට තමයි ගොඩක් රස. මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. දැන් ලස්සන පාටට තියෙනවනේ කවලම් කරගත්තට පස්සේ. දැන් මම කවලම් කරගෙන ඉවරයි. දැන් මෙන්න මේ විදියට පියනෙන් වහගන්න. වැව් මාළු ගොඩාක් ලිපේ තියන්නේ ඉක්මනට තැම්බෙන දෙයක් වැව් මාළු කියන්නේ. දැන් මම හදන්නේ මේක ඇරලා තැම්බිලාද කියලා බලන්න. දැන් හොඳට පාටට මගේ මාළු එක තැම්බිලා තියෙන්නේ. ගොඩාක්ම ලිපේ තියන්නේ මොකද වැව් මාළු ටක් ගාලා දී වෙනවා මුහුදු මාළු වගේ නෙමෙයි. ඒක ගානකට වගේ ලිපේ තියලා ගන්න ඕන. දැන් මගේ තැම්බිලා තියෙන්නේ මාළු එක හොඳටම. පේනවනේ දැන් ලස්සනට පාටට තැම්බිලා. දැන් මම හදන්නේ මේක බාගන්න. දැන් මගේ මාළු එක තැම්බිලා තියෙන්නේ. දැන් බාගන්න හදන්නේ. වැව් මාළු ගොඩ වෙලාවක් ලිපේ තියන්න එපා ඔයාලා තියද්දි. මොකද ඉක්මනට තැම්බෙනවා. ඒක හින්දා වතුර එහෙම තියෙනකොට අඩුවෙන් තියන්න වැව් මාළු වලට. සාමාන්‍යයෙන් තැම්බෙනකොට බාගන්න ලිපෙන්. ගොඩ වෙලාවක් තැම්බුනොත් එහෙම කන්න බෑ. දිය වෙනවා මාළු එක. මුහුදු මාළු වගේ නෙමෙයි වැව් මාළු. දැන් මම මේක DC එකට දාගන්න හදන්නේ. ඔන්න දැන් මම උයාගත මාළු එක තමයි මේ ඔයාලට පෙන්වන්නේ DC එකකට දාගෙන. දැන් පාටට ලස්සනට කහ පාටට කළු පාටට හැම පාටම කවලම් වෙලා ලස්සනටම තියෙනවා. මෙන්න මේ විදිහට ලස්සනට පාටට තියෙන්න ඕන උයාගත්තාම. නැත්තම් කන්න අමාරුයි. මේ දැන් මම හදන්නේ මේක කන්න. පොඩි බඩගින්නකුත් ආවා. දැන් මගේ ගාඩන් එකට ගිහිල්ලා පුටුවක් තියාගෙන මම කන්න තමයි හදන්නේ. මම ගොඩක් දුරට වැව් මාළු තමයි කන්නේ මහත්තයාට කියලා ගෙන්නගෙන. මුහුදු මාළු වලටත් ආසයි. ඒ වුණාට ගොඩක්ම ආස නැහැ. ගානකට වගේ තමයි. අර වැව් මාළු වලට තමයි පොඩි කාලේ ඉඳන් හුරු වෙලා තියෙන්නේ. මොකද මෙහි වැව් මාළු තියෙනවා. ඒක හින්දා වැව් මාළු වලට තමයි හුරු වෙලා තියෙන්නේ. පොඩි ළමයින්ට එහෙම වැව් මාළු දෙද්දි කටු එහෙම හොඳට අයින් කරලා දෙන්න ඕන. මොකද මුහුදු මාළු වලට වැඩිය වැව් මාළු වල කටු වැඩි. පොඩි ළමයිට එහෙම දෙනකොට හරි පරිස්සමට දෙන්න ඕන. හැබැයි හොඳටම ගුණදායක හොඳ ගුණ
මාළු එකක් තමයි වැව් මාළු. මේ ඉතින් මේ මම ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම ආසයි වැව් මාළු වලට. ඉඳලා හිටලා ඉතින් ගෙනල්ලා කනවා. මේ ගෙන්නගෙන ඉතින් මේ මම පොඩි කාලේ ඉඳන් හුරු වෙච්ච විදිය මේ විදිය. මේ අපේ අම්මලා පවා කන්නේ ඉස්සර ඉඳන්ම මේ වැව් මාළු. ඉතින් මමත් පොඩි කාලේ ඉඳන් හුරු වුණා වැව් මාළු වලට. මේ හින්දා ඉතින් මෙහි වැව් මාළු තියෙන නිසා අරගෙන කනවා. ඔයාලත් උයලා බලන්නකො මේ විදියට වැව් මාළු ටිකක් අරගෙන. මේ ඇත්තටම හරිම රසයි. මේ ඒ කියන්නේ අර මුහුදු මාළු කනවට වැඩිය මට බත් චුට්ටක් වැඩිපුර කන්න පුළුවන් මේ විදිහට වැව් මාළු උයා ගත්තාම. බඩගින්නකුත් තිබුණා. ඉතින් ඒක හින්දා ටක් ගාලා මාළු එක හදාගත්තා. ඔයාලා try කරලා බලන්නකෝ. ඇත්තටම මාළු ගොඩාක් රසයි වැව් මාළු එක. ඔන්න ඉතින් මම කාලා ඉවරයි. දැන් හදන්නේ මම මගේ මේ වැස්සට මගේ මල් වල ලස්සනට මල් පොහොට්ටු ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඇත්තට මල් ටික hina වෙලා තියෙනවා. මට හරිම සතුටුයි. වැස්ස ආපු එකෙන් මගේ මල් වල පොහොට්ටු ටිකත් හොඳට ඇවිල්ලා. ඉතින් ඒක හින්දා දැන් මේ දවස්වල මල් වලට පොහොර දානවා. ඒ වැඩ ගොඩාක් තියෙනවා කරන්න. ඉතින් ඒ වගේත් වීඩියෝ මම ඔයාලට අරගෙන එන්නම් පොහොර දාන ඒ වගේම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලට බුදු සරණයි. අලුත් වීඩියෝ එකක්